ඔව්. මීනාච්චි. තව හිටියා ලොකු අම්මා. අපේ අම්මා හිටියා. මම හිටියා. තව ඉතින් වැන්නට ඕන් ගාලා. නෑ ඒක මුලින් ඉඳන් කියන්න බලන්න. කවුද ගෙනාද අර කොටි? දරිය මුලින්ගේ ඔය දන්නේ නැන්නේ. නෝනාච්චි හිටියා. උඩහාච්චි හිටියා. අම්මා හිටියා. ලොකු අම්මා හිටියා. චූටි අක්කා හිටියා. මම හිටියා. තව වෙන්න කොට. ඉතින් මේ දරකොටේ කොතනේ තිබුණේ? පාර මැද තිබුණේ නේ? ඔව්. ඔයා දැක්කේ නෑ ඒක? නෑ මම වෙන්න. එයාවා. එළියාවනේ. ඔව් ඒ ගලන බොමාරු බේරුනේ. බේරුනේ නේ. තාපටින් ඇහෙත් නෑනේ. ඔව්. දුවම්මේ පව්. මේ ඔයා නෝනෑන්ට මොකද කිව්වේ? බැන්නද නේ? නෑ. එයාලා ඉතල කරුවේ. ඔව්. එයා සමාව ගත්තද ඔයාගේ? නෑ. මම කරගත්තේ නෑ. ඔයා කිව්වද ආයේ මේ වගේ දරකොට ගෙනත් දාන්න එපා මේ පොඩි කට්ටිය සෙල්ලම් කරන තැනට? අන්න එහෙම කිව්වා. කිව්වා. ඉතින් ලොකු ළමෙක් හිටියා. ඇයි චූටි එකක ලොකු එකනේ? මම පොඩි එකනේ ඉන්නේ. ඒ දෙන්න හිටියා. මම චූටි එකයි හිටියා. මේ ඇඟිලි දෙක බලන්න. ඒ ඇඟිලි දෙකේ කෙනෙක් හිටියා. දෙන්නෙක් හිටියා. මේ ඉතින් ඒගොල්ලෝ කතා කර හිටියේ කී ඇතුලේ? ඔයාලා සෙල්ලම් කරද්දී එළියේ? ඔව්. මේ ආච්චි අම්මා මඩුවේ හිටියේ නේ? ඔව් මේ මඩුව තියෙන පිටින් ගාලා තියෙනවනේ. ඔව්. පිටි දාලා එහෙම තියෙන්නේ. ඔව් මඩුවේ. ඒක හිටියේ නේ? පස්සේ ආච්චිම දුවලා ඇවිල්ලා මම බේරගත්තා. ඔඩ්ඩේ. තව පොඩ්ඩෙන්නේ. ඔව් ඇහත් නෑ. ඔව්. මේ ඇස් දෙක මේ නැතු වැඩකුත් නෑ ජීවත් වෙලා. ඔව් ජීවත් වෙන්න තොන්නේ. ඕන්නේ. ජීවත් වෙන්න බෑ. බෑ. ඇස් දෙක නැතුව. නැතු පව්. බෑ. ඉතින් මේ වැඩපලක්ක් කරන්න විදියකුත් නෑ ආච්චි අම්මට උදව් කරන්න බෑ. ඇස් පේන්නේ නැතු. ඇස් නෑ. ඔව් ඊට පස්සේ. තව ෆොටෝ ටිකක් ගම්මල්ලා. ඉතින් මේ ඊට පස්සේ නෝනන්ට බැන්නද? නෑ. එදා පහල්ද බැන්නේ? මං ඉද්දි. බැන්නේ මං බලාගෙන. කිව්වා මෙයා මොකද්ද අනිත් මේ අපි මොකද්ද මං දුකක් විඳින්නේ. ඔන්නෝම මට තේරෙන්නේ. අම්මයි දුකක් විඳින්නේ. අපි දෙන්න ඔන්න අසරණා කියලා කිව්වා. අසරණා කියලා කිව්වා. කිව්වනේ. ඔව් 100ත් අසරණොන්ට. ඔව්. ඉන්න කිව්වා. ආයි නෝනාච්චි මම ඇඟිලි දික් කරලා කිව්වේ. ඇඟිලි දික් කරලා කිව්වේ. මොකද්ද කිව්වේ? ආයි පොඩි ළමයි සෙල්ලම් කරන ඇඟ ආයි අරන් එන්න එපා කියලා මං කිව්වා. මූණටම කිව්වා. කිව්වනේ මූණටම. බොරු නෙමෙයිද? බොරු නෙමෙයි. බොරු නෙමෙයි. ඇත්ත කියන්නේ. ඇත්තනේ කියන්නේ. ඔව් ඇත්ත. ඒ කියන්නේ උණ සිද්ධිය තමයි කියන්නේ නේ. නේද? උණ සිද්ධිය තමයි කියන්නේ නේ. උනේ සිද්ධියමයි ඔයාට කියන්නේ. බොරු නෙමෙයි කියන්නේ ඇත්තමයි කියන්නේ. ඇත්තමයි කියන්නේ. ඔව්. මේ ඉතින් මේ තාත්තා බැන්නේ නැද්ද? නෝනෙන්ද? තාත්තා පොඩි රොට්ටයක් එහෙම දාලා බැන්නේ නෑ. එතකොට බීලා වෙන්නේ. දිව හැවිච් එක. දිවත් කැවුනේ? දිවත් කැවුනේ? අද්දේ. දිවත් කැවුනේ? ඔව් දන්ස. ඒකෙන් අනියන්දේ. ආව අම්මා වලන් වදනවා. මේ පෙරි මූණේ හැම තැනම ලේ. ඔව් ගම්. අයියෝ පාව. සි. වාසු ළඟටමයි ගියේ. ඔව්. එයා ළඟටමයි ගියේ. වන් සොට් අර කොතලාවල බටබල මහත්තයා හොඳයි නේ. අනේ ඒක අහන්න එපා. ඇයි? එපා. එයා හරි නැද්ද? නෑ යා. එයා ඒ ડોක්ටර් හරි නැද්ද? එයා ડોක්ටර් හරියන්නේ නෑනේ. ඕ ඒ දැම්මා. දම් පාට බෙහෙත් තිබ්බ. දම් පාට යන්නේ. බත් කන්න විදියකුත් නෑනේ. ඔව්
ඒ දම්පාට රිබේට් ටික කැවෙනවා. කැවෙනවා. ගිලිනවා. ගිලිනවා. ඔව් එතකොට සීන නැතන. සිහි නැති වෙනවා. ඔව්. එතකොට බාන ඉස්සෙල්ලානේ බාන හදේ අපේ. ඔව්. අපේ අම්මගේ එක හද ගොඩක් කාලේ ඉරානේ. ආ. මගේ දැන් දවස් 3ක් යනවනේ හද. ඔව්. දැන් මම පාන පියනවනේ දැන්. හ්ම්. ඈ ඔව්. මේ තාත්තා දන්නේ නැහැ මට. ගෙදර වැඩ කරන්නත් එපානේ. ඔව්. ගෙදර වැඩ කරන්න ඕනේ ඉතින්. මම ඉතින් දාන්න ඇඳලා මූණ හොදලා ආ. පඩින්ගක් කාලා හා ගේ අතු ගාලා ආ. මිදුරතු ගාලා හා ඒ ඔක්කොම කරන්න. ඔව් අම්මට ඉතින් වැඩක් කරන්නේ නැහැ නේ ගෙදර. ඈ අම්මා ඉතින් වතුර කල ටික ඇද්ද දානවා. වතුර ටික විතරයි ගන්නෙ නේ ගෙට. ඔව් මෙහෙම කඩේ තියා වතුර ටික කල ටික කියන දෙයි. ගෙට. මම ඉතින් කවුක්කම ටික අරගෙන යනවා අම්මා. අරගෙන. පීඩාලා හොඳට පීඩාලා කල මෙහෙම මුත්තේ මෙහෙම පීඩාලා හිටියා. හා හා මෙහෙම කරුවා. හා දැන් කොහොමද මෙහෙම කෙරුවා. ආ. දැන් බිමනේ තියෙන්නේ. ආ. ගේ ඔව්. මෙහෙම පීඩෙව්වා. හ්ම්. එතකොට මෙහෙම දැන් ඒක පීඩෙව්වා. ආ. කුණු ඇට යන්නේ. කුණු ඇට යන්නේ. නෑ. අම්මා. මට තේරෙනවා. ඔය කරන්නේ. තේරෙනවා. අම්මට වඩා මට තේරෙනවා. අම්මට වැඩිය මට තේරෙනවනේ. ඔව්. ඔයා හිතන්න. ඔව්. දෙයක් තියෙනවා මේ වගේ. ඔව්. ඒ ඔයාලානේ හදලා දුන්නේ. ආ. දැන් ආයෙ කට්ටිය මෙතන ඔයාලානේ අපේ ගේ හදලා දුන්නේ ආ. නේ. කුස්සිය. ආ. කියනවනේ. ආ. දැන් තියෙන්නේ. ඉතිරි දාන්න. ආ. ඈ? ආ. පහළෙන් තියෙන්නේ ආ. ඉතිරි දාලා. දාන්න. ඔව්. ඒ වැඩි කරන් තියෙන්නේ. තියෙන්නේ. පුදුම දුකක් තමයි විඳින්නේ නේ. පෙන්නන වර අනිත් පොත. නේ පුදුම දුකක් තමයි විඳින්නේ නේ. ඔව්. සි එපා වෙනව නේද? පා වෙනවා. ආ. පා එපා වෙනවා. ඒකනේ වහින එක ඉවරයක් නැහැ නේ. මුකට වහින වැස්සක්ද? එළියටවත් බයින්නේ. බයින්නේ කියන්නේ. ඔව්. සි එපා වෙනවා. එපා වෙනවා. මායි තනින් කෙනා. ඈ? ඔයයි බේබි නන්දා ඉන්නවනේ. ඔව් ඔව්. ආච්චි ඉන්නවනේ ඔව් ඉවරට. ඔව්. ඒ කට්ටිය එතකොට වෙලා මම මෙහෙම ටෝල් ගාලා ගෙවුනේ. ඔව්, ඔව්. ගෙවුනේ නේද? නෑ. කාට ගෙවි? කියලා කැන්නුනේ. ඔව්. දැන් වින්නින් දුක දන්නේ නැද්ද? නෑනේ. වින්නිනවනේ. ඔව්. ආසරෙන් මම පට්ටි බෙර ගන්නවා. ඔව්. එතකොට නෝනාච්චි බෙරගත්තා. ආ. අයිස් කට්ටිය මම දැවුවා. යා. අයිස් කට්ටිය ඔව්. ඊතල අයිස් කට්ටිය ආ. එම් තිබ්බා. ආ. ඒ වලාවේ ලේ එනවා යනකොට ඉවරයක් නෑ. ඉවර යන්නේ පුංචිත් එක්ක ගියේ. හා හා. දෝනි ඔව් දොල්ලු. ඉන්නවා. ඔව්. ඉන්නවා. දෝනියා තාත්තට කිව්වේ නැති එක හොඳයි කිව්වනම් බඩු නෝනෙන්ට දෙයි පාර ඉන්නකෝ පොඩ්ඩක් කියන්න. දෝනියාච්චිගේ ඉන්නව නේද කෙල්ලෙක්. ඔව් පුංචි ඔව් දෝනි. ඔව් එයාගේ මේ වටේ තුලා දාලා ආ. එයා හොඳේ. එයා ඔඩු කියාගේ ටීවී එකේ නැග්ග බුල්. ආ. ඉතින් මේ